ගිටාර් ඉගෙන ගන්න ඕගොල්ලන්ට අවශ්‍ය කරන තියරි සීරීස් එකක් මම ඕගොල්ලන්ට කරනවා. මේ තියරි ගොඩක් අය සල්ලි දීලා ඉගෙන ගන්නේ. මම ෆ්‍රී ඕගොල්ලන්ට කරන්නේ මේවා දන්නේ නැති අය ඉගෙන ගන්න. සංගීතයේ ප්‍රධාන සූර 7ක් තියෙනවා. සරිගම පදනී කියලා ඕගොල්ලෝ හැමෝම දන්නවා. මෙතනින් ඉවර වෙන්නේ මේ නියන්න කියරන තැනින් ආයෙ සරිගම පදනී පටන් අර ගන්නවා. ආයෙ ඉවර වෙන්නේ ඔහොම දිගටම යනවා. ඒකෙන් තමයි මීට කලින් සරිගම පදනී සෙට් එකක් තිබිලා තියෙනවා. නමුත් මෙන්න මේ මැද ඉන්න සෙට් එකට අපි කියනවා මධ්‍ය ස්වර සෙට් එක කියලා. මධ්‍ය ස්වර සප්තකය කියලා. මේ උඩ ඉන්න සරිගම පදනී සෙට් එකට කියනවා උච්ච ස්වර සප්තකය කියලා. පහළම ඉන්න කට්ටියට කියනවා මන්ද්‍ර ස්වර සප්තකය කියලා. එතකොට මේ සයන්නයි මෙතන තියෙන මේ සයන්න අඳුනගන්නේ කොහොමද? ඒක කරන්නේ මෙහෙමයි. මධ්‍ය ස්වර සප්තකයේ තියෙන සයන්නට අපි කිසිම ලකුණක් දාන්නේ නැහැ. උච්ච ස්වර උච්ච සප්තකයේ තියෙනවා නම් අපි යාගේ සයන්නට උඩින් තිතක් තියෙනවා. ඒකම තමයි මන්ද්‍රණ අපි සයන්නට යටින් තිතක් තියෙනවා. අනිත් ස්වර වලටත් එහෙමයි. මෙයාට කියන්නේ අපි මන්ද්‍රරි, මන්ද්‍රගා, මන්ද්‍රමා ඒ විදිහට. මෙතන උච්චරි, උච්චගා, උච්චමා ඒ විදිහට තමයි කියන්නේ. එතකොට දැනගන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මේ ස්වර සෙට් එක අතර පරතර තියෙනවා. ગેප් එකක් තියෙනවා. අපි කියනවා සයන් ඉඳන් රියන්නට ටෝන් එකක ગેප් එකක් තියෙන කියලා. ඒ කියන්නේ සා කියන ස්වරයට ටෝන් එකක් ඇඩ් කරොත් එන්නේ රියන්න. ඒ වගේම ඒකේ අනිත් පැත්ත. රී කියන ස්වරයට ටෝන් එකක් රී කියන ස්වරෙන් අඩු කරොත් එන්නේ සයන්න. එතකොට සයන්නට ටෝන් එකක් ඇඩ් කළොත් රියන්න. රියන්නට ටෝන් එකක් ඇඩ් කළොත් ගයන්න. ගයන්නට ටෝන් එකක් නෙවෙයි ඇඩ් කරන්නේ සෙමි ටෝන් එක. මයන්න ගන්නවා. හේතුව අපි මේ සෙමි ටෝන් එක කියන්නේ මේ ටෝන් එකකින් භාගයක්. ගායන්නේ නම් මයන්නට තියෙන්නේ ටෝන් එකකින් භාගයක්. ඒ කියන්නේ සෙමි ටෝන් එක. අනිත් තැන් වල ටෝන් එක ගන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාපා අතර ටෝන් එකක් තියෙන ગેප් එක. මේ දෙන්න අතර ටෝන් එකක්. නියන් දායන ඉඳන් නියන්න අතරක් තියෙන ටෝන් එකක්. එතකොට මම කියවන නියන්න ඉවර වෙන්නේ සයන්න පටන් ගන්නවා කියලා. මෙන්න මේ දෙන්න අතර තියෙන සෙමි ටෝන් එක හරියට ගායන ඉඳන් මයන්නට තිබ්බා වගේ. එතකොට නියන්න ඉඳන් උච්චසාට ගියත් උච්චසා වලින් ඉඳන් නියන්නට ආවත් ඒ දෙන්න අතර තියෙන ગેප් එක සෙමි ටෝන් එක. ඒ වගේමයි මෙතන මේ සයන්නට කලින් තිබිලා තියෙනවා නියන්න. කලින් සරිගම පදනී සෙට් එකේ අපි නියන්න මේ තියෙන්නේ. එතකොට මේ දෙන්න අතර ગેප් එක සෙමි ටෝන් එක. ඒකේ තේරුම තමයි නියන්නට සෙමි ටෝන් එක ඇඩ් කරොත් සයන්න හම්බ වෙනවා. සයන්න සෙමි ටෝන් එක අඩු කරොත් නියන්න හම්බ වෙනවා. එතකොට මේ ස්වර වලටම තමයි අපි කියන්නේ C D E F G A B කියලා.